අයිබෝන් රීචාර්ජබල් ටෝච් එක කියලා කියන්නේ ගොඩක් වැදගත් ප්‍රයෝජනවත් විදුලි උපකරණයක්. හැබැයි මේ ටෝච් එක නිතරම පිච්චිලා අපි අලුත් ඒවා නැවත නැවත මිලදී ගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ අලුතෙන් මිලදී ගන්න නැතුව රීචාර්ජබල් ටෝච් එක අපිම අලුත් වැඩියා කරගන්න ක්‍රමයක් ගැන. රීචාර්ජබල් ටෝච් වල නිතරම වෙන දෝෂයක් තමයි මේකේ බල්බ් එක පිච්චිලා යන එක. ඉතින් අපි බලමු මේ ටෝච් එකෙත් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. විදුලියට සම්බන්ධ කරලා බලමු මේකේ ක්‍රියාකාරීත්වය. ඔබට පේනවා මෙතන රෙඩ් ලයිට් එක පත් වෙනවා. ඒ කියන්නේ මේක charge වෙනවා. charge වීමේ ගැටලුවක් මේකේ නැහැ. එහෙනම් මේක පත්තු වෙන්නේ නැත්තේ මේකේ බල්බ් එකේ දෝෂයක් වෙන්න පුළුවන්. අපි ඒක පරීක්ෂා කරලා බලමු. පහසුවෙන්ම මේ විදිහට ටෝච් එක ගලවලා ගන්න පුළුවන්. බල්බ් එක සම්බන්ධ වෙලා තියෙන කොටස ඔබට පහසුවෙන්ම නියනක් ආධාරයෙන් ගලවලා ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට මේ ඇන දෙක ගලවලා ඉවත් කරගන්න පුළුවන්. මේ විදිහට ඇන දෙක ගැලෙවට පස්සේ බල්බ් එක සම්බන්ධ කොටස ඔබට දැක් ගන්න පුළුවන්. මේ කොටසේ මේ බල්බ් එක පාස් වෙලා තමයි තියෙන්නේ. ඔබට මේකට අවශ්‍ය වෙනවා බවුට් එකක්. ඉතින් මේ බවුට් එක යොදාගෙන මේ බල්බ් එක ගලව ගන්න පුළුවන් අපිට. බල්බ් එක අපි ගලවලා ඉවත් කරගත්තා. අපිට දැන් අලුතෙන් බල්බ් එකක් මිලදී ගන්න සිද්ධ වෙනවා මේකට. මේ ටෝච් එකේ බල්බ් එකක් අලුතෙන් මිලදී ගන්න අපිට රුපියල් 30ක් වගේ මුදලක් තමයි වැය කරන්න සිද්ධ වෙන්නේ. අපි බලමු මේ අලුත් බල්බ් එක කොහොමද මේ ටෝච් එකේ පරණ බල්බ් එක තිබුණු තැනට සම්බන්ධ කරන්න කියලා. බල්බ් එක නැවත සම්බන්ධ කරද්දී මේකේ නෙගටිව් පොසිටිව් කියලා දෙකක් තියෙනවා. ධන ඍණ කියලා දෙකක් තියෙනවා. ඒ හින්දා බල්බ් එකේ ධන ඍණ ගැන අවධානය යොමු කළා මේ බල්බ් එක නැවත පාස් ගන්න සිද්ධ වෙනවා අපිට. මේ විදිහට නැවත බල්බ් එක පහසුවෙන් ඔබට EM යොදාගෙන මේක පාස් ගන්න පුළුවන්. අපි දැන් බල්බ් එක පාස් ගත්තා. අපි දැන් මේ කොටස ටෝච් එකේ ඉදිරිපස කොටසට එන දෙක යොදාගෙන සම්බන්ධ කරගන්න. ඒ වැඩෙත් හරි. දැන් අපි ටෝච් එකේ ඉදිරිපස කොටස මේ විදිහට නැවත සම්බන්ධ කරගන්නවා. දැන් අපේ වැඩේ ඉවරයි. අපි බලමු ටෝච් එක දැල් වෙනවද කියලා. ඉතින් අපේ වැඩේ සාර්ථකයි. මෙන්න මේ ආකාරයෙන් රුපියල් 30ක් වගේ පුංචි සුළු මුදලකට මේ ටෝච් එක ඔබට අලුත් වැඩියා කරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා අපේ channel එක subscribe කරලා ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් නැවතත් අපි මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.